හායි හායි ළමයි ඔන්න පුරුදු විදිහටම මම මගේ වැඩ ටික ඉවර කළා බුදුන් වැඳලා හැම මගේ මල් පැල ටික බලන්න රවුමක් යනවනේ. ඉතින් ඕගොල්ලන්වත් එක්කන් යන්නයි හදන්නේ අද රවුමක් මගෙත් එක්ක. එහෙනම් අපි බලමු මගේ මල් පැල ටික කොහොමද කියලා. ඔන්න බලන්නකෝ මගේ මහා හැඩය එක කොහොමද කියලා. දැන් ඒකේ පැල හිම මට දීලා තියෙන්නේ. එයාලත් දැන් පොඩ ලොකු වීගෙනයි එන්නේ. මහ හැඩයයි කුඩා හැඩයයි නම් ඉතින් පැල ලොකු වෙනකන් තියෙන්නේ ඕඩර්ස් එනවා ඒවට ඉතින් මන් දෙනවා. මේ වෙසක් සතියේ ඉතින් දිගටම දන්සල් තියෙනවා අවසට. එතකොට අපේ මේ පිළියන්දල ටවුන් එකෙත් වෙසක් කලාපයක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් හැම තැනම වෙසක් කූඩු තොරන් දන්සල්. ඉතින් ඕගොල්ලෝ දකින්න තිනේ නිවුස් වලටත් මේ පිළියන්දල කට්ටියක් මේ පාදුක්ක හරියේදී දන්සලකට ගිහිල්ලා ඉන්නකොට ඇක්සිඩන්ට් වෙලා 6 දෙනෙක්ම නැති වෙලා තිබුණා. ඒ ඩ්‍රයිවරුත් පිළියන්දල එක්කෙනෙක්. ඒක නිකන් හරියට හරි පුදුමයි හිතා ගන්නත් බෑ. ඉතින් මේ පිළියන්දල ඉඳලා ඒගොල්ලෝ පාදුක්ක පැත්තට ගිහිල්ලා දන්සල් කන්න ඒ අනුතර වෙලා තියෙන්නේ. ඇත්තටම හරිම අනතුරුදායක විදිහට තමයි දන්සල් පවත්වන අයත් ඒ වගේම ඒවා අපි කන්න යන අයත් හරිම කිසිම මේ පරිස්සමක් නැහැ. අපරීක්ෂාකාරී විදිහට තමයි හැසිරෙන්නේ. පාරේ පැත්තට පයින්නවා මේ පැත්තට පයින්නවා. දැන් අපි හිතමුකෝ අපි බයික් එකක හරි මොකක් හරි වාහනයක ත්‍රිවිල් එකක වෙන වාහනයක ගිහිල්ලා අපි පාරෙන් අනිත් පැත්තේ දන්සල තියනවා නම් කිසිම මේකක් නැහැ. වාහනේ පුළුවන් තැනක නැවැත්තුවා. ඒක පාරට අවහිරද මුකුත් කියලා බලන්නේ. පැන්න අනිත් පැත්තට ආයෙ තව එන වාහන ගැන මුකුත් බලන්නෙත් නැහැ. ඉතින් මේ පැත්තට පයින්නවා මේ පැත්තට පයින්නවා. ඒ පෝලිං උනත් පාර මැද්දේ ඉඳන් ඉතින් හරි අවහිරයි සමහර වෙලාවට. ඉතින් ගොඩක් වාහන ඒ කියන්නේ පාරේ වාහන වැඩි වෙලාවල් තියෙනවා සෙනඟ වැඩි වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වෙලාවට මේ හරි අවහිරයි. ඉතින් ඒ දෙගොල්ලන්ටම අවහිරයන් නොවන විදිහට ඒ දන්සල් පවත්වනවා නම් තමයි එක්ක පාර අයිනෙම නැතුව එහෙම නැත්නම් ඒකට වෙනම ලයින් එකක් දාලා එතනින් එළියට යන්නේ නැතු වෙන්නේ. ඒ වගේ නැත් බලන්න. ඉතින් අර ජීවිත හයකින් උන අපරාධය මොන අපරාධයක්ද කියලා මේ කී දෙනෙක් එකෙන් පසුතැවෙනවද ඒ ඩ්‍රයිවර්. ඉතින් එයාගේ ආයි සදාකාලිකවම ඉවරයි. ඉතින් මේ මනුස්සයට ආයි අනාගතයක් නැහැනේ. ඒ ඩ්‍රයිවර් නම් සෑහෙන වැරදි ගොඩක් කරලා තියෙන මනුස්සයෙක්. ඒ මනුස්සයා එකක් තමයි යාගේ ලයිසන් එක එක්ස්පයර්ලු. එතනින් ගියාම යාගේ වාහනේ මේ ඒ සේරම මේ රෙවෙනියු ලයිසන් එකේ හිම ඒවත් එක්ස්පයර්ලු. අනිත් එක මේ ඩ්‍රින්ක් එක දාලා ඉඳලා තියෙන්නේ. ඉතින් බලන්නකො කොච්චරනම් මනුස්ස ජීවිතයක් ගැන වටිනාකමක් නැතිකමනේ තියෙන. ඒ මනුස්සයා නම් ජීවිත කාලෙටම මේ මතක හිටින දඬුවමක් දෙන්න ඕනේ. ආයි ජීවිතේට වාහනයක් පදින්න වාහනයක් අල්ලන්නවත් මේවා කර නැත්නම් ඉතින් ඒ බලන්න අර අවුරුදු 15ක ගෑනු දරුවෙකුත් ඒ වගේම හමුදා නිලධාරියෙක් තරුණ ජීවිතනේ නැති වෙලා තියෙන්නේ. තරුණ මහලු කාගේ වුණත් ඉතින් එහෙම ජීවිතයක් නැති වෙනවා කියන්නේ අනපේක්ෂිත විදිහට මොනතරම් අපරාධයක්ද. ඉතින් ඕගොල්ලන්ටත් මං කියන්නේ එළියට බහැලා වෙසක් බලන්න එහෙම යනවා නම් බොහොම පරිස්සම් වෙන්න හැමෝම. මොකද මේ දැන් වාහනයක් ගත්තාම මිනිස්සුන්ට කිසිම ඉවක් බවක් සැලකිල්ලක් නැහැ. වාහනේ පයින් යන මගිනුත් ඒ වගේ. ඉතින් ඔයාලා නම් හොඳ සැලකිල්ලෙන් කල්පනාවෙන් යන්නේන ගමන් බිමන් යන්න කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. මොකද අපි පරීක්ෂාකාරී වෙන්න ඕනේ පුළුවන් උපරිමයෙන්ම. මම නම් ඇත්තටම පාර පනින්නත් මම බොහොම ඉවසීමෙන් තමයි පාර පනින්න උනත් මම කොච්චර වෙලා ගියත් ඒ කියන්නේ ක්‍රොසින් එකකින් නම් අපිට පුළුවන් කලර් ලයිට්ස් නැත්තම් අපිට අත දාලා හරියන්න. එහෙම නැති තැනකින් පනින්න උනොත් එහෙනම් මම පුළුවන් තරම් පාර ෆ්‍රී වෙනකන් ඉඳලා තමයි පනින්නේ. කලබලයට පාර පනින්න යන්නේ නැහැ. මොකද අපේ තිබෙන අපිට විනාඩියක් තප්පරයක් විනාඩියක දෙකක අපිට තියෙන හදිස්සිය නිසා අපිට ඊට වැඩිය මුළු ජීවිත කාලෙම පසුතැවෙන වෙන්න පුළුවන්. ඒ නිසා මම නම් හරිම බයයි පාර පනිනකොට. එහෙමනම් මම ගොඩාක් පරිස්සම් වෙනවා සැලකිලිමත් වෙනවා. කතාවෙන් ඉතින් මගේ මල් වාටු රවුමත් ගියා බලන්න. ඒ කොලේ ලස්සනයි නේද? ඒක යටපැත්ත මරුන් කලර් එකක් තියෙන්නේ. වෙස්සත් එක්ක ඉතින් මල් පැල ටික එහෙම හොඳට හැදිලා තියෙනවා. ඔන්න ඔයාලා දන්නවද ළමයි අපේ පාරේ මේ පාර අයිනේ
කිසි කෙනෙකුට උවමනාවක් නැහැ පොඩ්ඩක්වත් සුද්ධ කරලවත් දාන්න. ඉතින් ගොඩක් වෙලාවට මම තමයි මේ පාර මේ ටික සුද්ධ කරන්නේ. ඔය බලන්න මේ කපලා දාලා තියෙන හැටි පාරටම වැටෙන්න මේ තනකොළ පාරටම වැවිලා. ලී කෝට් ගිනිසීරිය ගස් කපලා දාලා පාර යන අයගේ කකුල් දෙකෙත් වදිනවා. මේ නිතරම වාහන යන පාරක්. ඔන්න එතන බ්ලොග් ගල් වැඩපලක් තියෙනවා. ඒගොල්ලෝ තමයි හරියට මේ ඔහොම මේ වැඩ කරන්නේ. ඔන්න ඉතින් ඒ ටික කරලා ඉන්න අතරතුරේදී මට මතක් වුණා මම මගේ කොණ්ඩේ කපන්න අපොයින්ට්මන්ට් එකක් දැම්මනේ කියලා. ඊට පස්සේ ඉතින් 11ට ඊට පස්සේ ඉතින් මම මොනවද කළේ ගොඩක් දේවල් කර කර ඉන්න හිටියේ නැහැ. කූනිස ටිකක් තෙල් දාලා ඉස්සෙල්ලාම ඉක්මනට පරිප්පු ටිකක් දැම්ම පෙඟෙන්න. එතකොට මේ වතුරට දාලා ඊපස්සේ කූනිස ටික තෙල් දාලා පරිප්පු ටිකත් මේ වගේ ඊට පස්සේ ලිපේ තිබ්බාලු මිරිස් කපලා ඒ ටික දාලා පහේ ටික දාලා වතුර දාලා තියලා තැම්බෙනකොට කිරි ටිකක් දාලා ගත්තා. බත් එකත් හරි. ඉතින් මම බත් ටිකක් කාලම ඔන්න කොණ්ඩේ කපන්න ගියා. මම මගේ හෙයා කට් එක කරගන්නේ පිළියන්දල ඩීස් සැලොන් එකෙන්. මම ඉස්සෙල්ලාම නම් මම නුගෙකට ලියෝ එකෙන් තමයි මගේ හෙයා කට් එක කරගත්තේ. ඊට පස්සේ මට කිට්ටු නිසා මම ඩීස් සැලොන් එකට යනවා. අනිත් එක ලියෝ සැලොන් එකේම ස්ටෑන්ඩඩ් එකට යන හොඳ ප්‍රොෆෙෂනල් ස්ටාෆ් එකක් ඉන්නවා ලියෝ ඩීස් සැලොන් එකෙත්. මේ තමයි මම එක දවසක් ගියා බර්නි බාලසූරියගේ. මොකද මම හම්බෙන් කැලුම් විජේසූරියගේ YouTube channel එකෙන් බර්නි බාලසූරියත් එක්ක කරපු ඉන්ටර්විව් එකක් දැකලා මට හිතුණා එයාගේ සැලොන් එකට ගිහිල්ලා බලන්න ඕනේ කියලා. මොකද මම හරිම ආස කෙනෙක් තමයි. ඉස්සර මං හරි ආසයි නුගසෙවන එහෙම මට මතක විදිහට බර්නි බාලසූරියගේ ප්‍රෝග්‍රෑම්ස් ගියා. ඒ නිසා මට try එකක් දීලා බලන්න හිතුණා ගිහිල්ලා. නමුත් මට එච්චරම සෙට් උනේ නැහැ ඒ hair cut එක. එයාගේ ඇසිස්ටන්ට් කෙනෙක් තමයි hair cut එක කළේ. ආපහුත් මම ඉතින් ඩීස් සැලොන් එකම තෝරගත්තා. මගේ hair cut එකටම එකකට දිගටම මම ඒකටම යනවා කියලා. ඒගොල්ලන්ගේ charges උත් ලියෝ සැලොන් එකේ chargesමයි වෙනසක් නැහැ. බර්නි බාලසූරිය ළඟත් ඒ ගානමයි. මේ තුනේම එකම ගණන්. නමුත් මට පහසුයි. අනිත් එක මට සැටිස්ෆයිඩ් හොඳටම මේ ඩීස් එකේ hair cut එක. ඒක නිසා මම ඒකට යනවා. ඉතින් හරි ෆනි දෙය කියන්නේ ඩීස් සැලූන් එකේ ඕනගේ නමත් දිල්රුක්ෂි නාරංගොඩ, මගේ නමත් දිල්රුක්ෂි නාරංගොඩ. එක දවසක් අපොයින්ට්මන්ට් එකක් දාන්න ගිහිල්ලා හරි ප්‍රශ්නයක් වුණා. මම දිල්රුක්ෂි නාරංගොඩ කිව්වම ඒගොල්ලෝ අහනවා නෑ නෑ මිස්ගේ නම. මම කිව්වා ඉතින් මම දිල්රුක්ෂි නාරංගොඩ තමයි කියලා. මම කිව්වා ඉතින් මම දන්නවා ඕගොල්ලන්ගේ මැඩම්ගේ නමත් දිල්රුක්ෂි නාරංගොඩ කියලා. ඉතින් මම දිල්රුක්ෂි නාරංගොඩ තමයි කියලා. ඔන්නම තමයි ඉතින් මගේ hair cut එක කරගත්තට පස්සේ look එක. කොහොමද? හොඳයි නේද ළම? ඔන්න ඔය විදිහට ඉතින් අද දවසේ වැඩ කටයුතු ටිකක් සිද්ධ වුණා. එහෙනම් ඉතින් ආයි දවසක vlog එකකින් හම්බ වෙමු.